2018 ළමයි ආන 2018 දාලාවට කියන්නේ ඊවලගේ අතන මෙන්න මේ අද පරාසය කියලා. ඊළඟට කියනවා x සමානයි ln tan t බෙදීම 2යි. ඊළඟට මේ ඉඳ බලන්න ඔයාලට මෙතනින් dx බෙදීම dt එක ඔයාලට බාර ගන්න පුළුවන් බලන්න. ln කියලා කියනවා ඔයාලට දාලා එකයට tan t බෙදීම 2යි. tan වල අදාළ අවකලනික මෙයාට අදාළ උපුල කරලා පස්සේ කැපිටල් x දෙකකට අදාළ tan වල අවකලන අදාළ sec වල වර්ගය t බෙදීම 2යි. වතාව t බෙදීම 2කට අදාළ මෙයාගේ සම්මුතිය වැඩි කරලා විභාග. එහෙනම් බලන්න මෙතනින් වල සුළු වුණාට පස්සේ tan එකට අදාළ ඔයාලට බලන්න මෙන්න මේ විදිහට සුළු කිරීමට අදාළව අපිට මෙයාලම සුළු කර ගන්න පුළුවන් මේ විදිහට dx බෙදීම dt එක sec වල වර්ගය ලියා ගන්න පුළුවන් ආට එකයට cos වල වර්ගය t බෙදීම 2යි. tan එක ලියා ගන්න පුළුවන් බලන්න ආට sin බෙදීම cos කියන. sin බෙදීම cos. බලන්න මෙයාට අපල ගියාට පස්සේ මෙයාගේ අදාළ හරියට ආවට පස්සේ තමයි දෙගුණයක් sin t බෙදීම 2යි cos t බෙදීම 2යි. අමයාගේ දෙගුණයක් sin t බෙදීම 2යි cos t බෙදීම 2යි කියලා කියන්නේ ලියා ගන්න පුළුවන් ආන sin t කියන. එහෙනම් බලන්න මෙයාගේ dx බෙදීම dt වලට අදාළව ආවා කියන්නේ sin. එහෙනම් බලන්න අපිට මෙයාගේ y ගේ මාන දා ගන්න පුළුවන් y සමානයි sin t. d y බෙදීම dt වලට ලියා ගන්න පුළුවන් බලන්න sin t ගේ අවකලනය තමයි cos t. dy බෙදීම dx එක වඩා මෙතනින් ආවනන්න dy බෙදීම dt වතාව dt over dx. dy බෙදීම dt කියලා දාලා ලියා ගන්න පුළුවන් බලන්න මේ විදිහට cos t එකයට dx බෙදීම dt. බලන්න මෙතනින් ආවට එකයට dx බෙදීම dt වලට අදාළව cos t වතාව එකයට sin t. sin t වලට දාලා පස්සේ sin t වතාව cos t කියලා දා ගන්න පුළුවන් මේ විදිහට dy බෙදීම dx. දාගන්න විදිහට දාලා එක හරි. ඊට පස්සේ වාඩි කියනවා බලන්න t සමානයි 2යි 5 බෙදීම 3ට. t සමානයි 2යි 5 බෙදීම 3ට අනුරූප ලක්ෂයේදී c වක්‍රයට දී ස්පර්ශකයේ අනුක්‍රමණය මෙයා වගේ. ඒ කියන්නේ dy/dx ලාගේ යහපත්. අන්න මෙයාට දාලා t සමානයි 2යි 5 බෙදීම 3ට. දාගන්න පුළුවන් වල බලන්න sin 2යි 5 බෙදීම 3 වතාව cos 2යි 5 බෙදීම 3. sin එක සීසාගෙන අපි දන්නවා ළමයි මුතුරු බෙදීම 2යි කියලා 180 වෙන හැට. cos එක සීසාගේ අපි දන්නවා 180 වෙන හැට 9 වෙන භාගය දෙවොත් පාදකෙරේ. එහෙනම් සුළුනාල වාසේ එරෙන මුළු තුන බෙදීම 4යි කියලා අපි අඩුපාඩුවක් තිබුණා නම්